මතක තියාගන්න වෘතයක් තියෙනවා. මොකද්ද වෘතය? දැන් ඔය තියෙන්නේ තෙචීවරිකාංගය, පංසුකූලිකාංගය, පිණ්ඩපාතිකාංගය, කලූපච්චා භත්තිකාංගය. දැන් සමහර ස්වාමින් වහන්සේලා ඉන්නෝ උදේට දානේ වළඳන්න බත් ටික හොදට අනා ගන්නවා. ලොකු කෑලි තියෙනේම තමන් කටින් කඩලා කන්න නැතුව පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නවා. කඩාගෙන අනාගත්තට පස්සේ ඒ ආසනයේ ඉඳගෙන වළඳන තරමක් තරමයි විතරයි වළඳන්නේ. නැගිටට පස්සේ වළඳන්නේ. ඒ අතරතුර කවුරු හරි කෙනෙක් දාන්නේ බෙදුවොත් ඒ වළඳන්නෙත් නැහැ. එතනින් එහා පැත්තේ වළඳන්නේ. ඒකට කියන මොකද්ද? කලූපච්චා භත්තිකාංගය. දැන් සමහර උපාසකම්මලා දන්නේ නැහැ. ඉතින් එක වේලයි වළඳන්නේ හාමුදුරුවෝ. උපාසකම්ම මොකද වෙන්නේ? හරි ආදරෙට හාමුදුරනේ පරිප්පු කියලා ගෙනල්ලා උඩින් බෙදන පරිප්පු තමයි. ඒ හාමුදුරුවනේ එදා දවසටම එච්චරයි. කනවා පරිප්පුව. දන්නේ නැහනේ. ඇයි? මේ දුතාංග පිළිබඳ ඉගෙනගෙන නැහැ. මොකුත් දන්නේ නැහැ. හැබැයි බෞද්ධ. උප්පත්තියේ ඉඳලා මොකද වෙන්නේ? හැන්ද හැමදාම හොද්දේ තිබ්බට හැන්ද කවදාවත් රස දන්නේ නැහැ. ඕගොල්ලෝම කියනෝනේ සතුටුයි ඉතින්. හරිද? මේ අහන්න. දැන් එහෙනම් මතක තියාගන්න ඕන මොකද්ද? සීලබ්බත කියන එක අන්‍ය සීල වෘත මේ ශාසනයෙන් බැහැරව තියෙන ඒවා. මේ ශාසනයෙන් බැහැර මොනවද? අජ්ජ වෘත, ගෝ වෘත, කුක්කුට වෘත, අලි වගේ ඉන්නවා, බල්ලෝ වගේ ඉන්නවා, නේද? එළුව වගේ ඉන්නවා. ඉඳගෙන මොකද ඉන්නේ? හරක් වගේ ඉන්නවා. ඉඳගෙන නිවන් දකින්න නෑ. ඒගොල්ලෝ හිතන මොකද්ද? සසර දුකින් අත මිදෙන්න මම මෙසේ ඉන්න ඕනේ කියලා හිතාගෙන මොකද වෙන්නේ? හරකෙක් වගේ ඉන්නවා. තේරෙනවනේ? ලංකාවේ තියෙන වෙනසක් නෑ. තනකොළ කන්නේ නැති එක විතරයි. ගෝවෘත. තේරෙනවනේ? අන්‍ය සීල වෘත. මේ ශාසනයෙන් බැහැර සීල වෘත සමාදන් වෙලා ඒව රකින්න. ඉන්දියාවේ තාමත් තියෙනවා. නේ? හරි එහෙනම් මොකද මතක තියාගන්න මොනවද? කාමුපාදානේ, ditthi උපාදානේ, සීලබ්බත උපාදානේ, අත්තවාද උපාදානේ. මොකක්ද අත්තවාදය කියලා කියන්නේ? හැමෝම නැවත සාදුකාරයක් පවත්වන්න. මොකක්ද අත්තවාද උපාදානය කියන්නේ? මමය, මාගේ, මගේ ආත්මයේ සත්‍යයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා දැඩි දෘෂ්ටියක් අරගෙන ආත්මවාදයක් අරගෙන ඒ ආත්මවාදය මොකද වෙන්නේ? දැඩිව ගන්නව නම් අත්තවාද උපාදානයි. මොකද කියන්නේ? අත්තවාද උපාදානයි. මේක නම් බහුතරයකට තියෙනවා. බහුතරයකට තියෙනවා. ගිහි පැවිදි කියලා ભેදයක් නැහැ. බහුතරයකට තියෙනවා මොකද්ද? අත්තවාද උපාදාන. ඇයි ඒ? හේතුඵල ධම ඉගෙනගෙන නැහැ. හේතුඵල ධම යන්තම් හරි ඉගෙනගත්ත නාම රූප ධර්ම පිළිබඳ යන්තම් හරි දන්න කෙනාට තමයි මොකද වෙන්නේ? අත්තවාද උපාදානේ දැඩිව ගැනීම කැඩෙන්නේ. කොහොමලන් අවංක වෙන්නේ? තමන්ගේ ගෙදර හෙට තමන්ගේ ප්‍රියතම කෙනා මැරුණොත් අඬන කට්ටිය අත උස්සන්න බලන්න. බොරුකාරයෝ වෙන්න එපා, සිල් සමාදන් වෙලා ඉන්නේ. තමන්ගේ ගෙදර ආදරණීය දරුවා, සාමි පුරුෂයා, හරිද? බිරිඳ කවුරු හරි කෙනෙක් මැරුණාම අඬන කට්ටිය අත උස්සන්න. හොඳට අත උස්සන්න. ඇනෙනවා කියන්නේ අත්තවාද උපාදාන. ඇනෙනවා කියන්නේ මොකද්ද? අත්තවාද උපාදාන. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය. මගේ මිනිහා, මගේ දරුවා මැරුණා. දැන් මේ අහන්නකෝ. සත්‍ය වශයෙන්ම බුදුහාමුදුරුවන්ගේ දරුවෙක් නම් ඔයා නාම රූප ධර්ම ඉගෙන ගත්තා නම් පංච උපාදානස්කන්ධය ඉගෙන ගත්තා නම් මෙතන තියෙන්නේ මොකද්ද? පංච උපාදානස්කන්ධයක් විතරයි. දැන් ඒකේ පණ ගිහිල්ලා ඉවරයි. මං ඒකට ඇඬුවා කියලා පණ එන්නේ නෑ. මං විදර්ශනා කළොත් කුසලයක් වෙනවා. ඒ කුසලයේ මට මලගිය ඥාතියටත් අනුමෝදන් කරන්න පුළුවන්. මෙහන් ඔබ කැමති ඔබගේ මලගිය ඥාතියා දුකටපත් වෙනවද සැපටපත් වෙනවද? තිරෝකුඩ සූත්‍රය බලන්න. කියනවා ඔබේ ඇඬීමෙන් මලගිය ඥාතියාට කිසිඳු පළක් නොවන්නේය. මොකද කියන්නේ? ඔබේ ඇඬීමෙන් මලගිය ඥාතියාට කිසිඳු පළක් නොවන්නේ.